වජිරාංචි ආදර මැතිනිය ගැන දන්න සොඳිලි පහන් වීදියනේට ඕනෑ සිත වෙන්න කරදර බාධක දෙවියනි එපා දුට දෙන්න කතර ගමේ කඳ සුරිඳුනි පැටියා රැකලා දෙන්න ජගත් මහත්තයා පවුලේ හැමෝටම සෙට් වෙන්න කියලා තමයි පවසන්නේ. ජගත් කියන්නේ මේ පින්බිමේම සිරි නරඹන ඒ වගේම මේ පින්බිමේ පින් තමන්ගේ චරිතයට ගොනු කරගත්ත තවත් හොඳ චරිතයක්. ඉතින් ඒ වගේ මහත්තරු පුතාලා මොනතරම් මේ පින්බිමේ සැරිසරන වෙද නේද? පවුලේ හැමෝටම සෙට් වෙන්න කියලා තමයි එයා කියන්නේ. ඉතින් අපේ ප්‍රාර්ථනාව ඒකමයි. ජගත්ලා වගේ පුතාලා බිහි වෙච්ච පවුල් අනිවාර්යෙන් දෙවියෝ රැක දෙනවා. ඒකේ ආයේ දෙකක් නෑ මගේ පින්වතුනි. විශේෂයෙන් මේ පින්බිමේ ඉඳලා යමක් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනය කිරිගහට යනවා වගේ. සඵල වෙනවාමයි. ජගත් මාතාගේ පවුලේ සියලුම දෙනාට අපි ප්‍රාර්ථනා කරනවා. කරදර බාධාවක් නැතුව නිදුක් නිරෝගීව ඔවුන්ගේ පවුලේ සියලුම දෙනාට වැඩ වෙන්නට කියලා. ඉතින් එහෙම ප්‍රාර්ථනාවත් එක්ක අද මම ඔවුන්ගේ ජීවිතවලට එකතු කරනවා මේ වගේ ලස්සන පුංචි ප්‍රාර්ථනාවන්. මේ බිමේ ඉන්නා ජගත් නැතිදුනේ ඕනේ නාමය කියවන්න ඔබ වැනි පුතාලා විහිකල අම්මලා ඕනමයි මතු බුදුවන්න සම්බුදු සරණයි දෙවි රැකවරණයි ජගත් පුතේ ඔබ සැර දෙන්න පවුලේ සැමටම මේ සිත් වේවා උතුම් දහම් අවබෝධ වේවා සම්බුදු සරණින් පින හිමි වෙන්නයි දලදාරක වරණය වෙන්නයි ජගන් ගිනාමෙට සිත හිමි වෙන්නයි සිව් මහා දෙයනි රැකගන්නයි කොටිකාවන්ත සුන්දර ගාමයේ ඉඳලා පසන් පුතු පැමිණෙනවා